ලංකාවේ රොබින්හුඩ් සූර සරදිය ලෝකෙට රොබින්හුඩ් හිටියාට 1800 ගණන්වල බ්‍රිතාන්‍ය පාලන කාලේ අපිටත් දුප්පතුන්ගේ වීරෙක් හිටියා. ඒ තමයි උතුවන්කන්දේ සූර සරදියල්. ඔහු කවුද? මාවනල්ලේ උතුවන්කන්ද ගමේ හිටපු දීකිරි කේවගේ සරදියල් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී හිටපු නායකයෙක්. ඔහුගේ ක්‍රමය ඔහු නුවර පාරේ ගමන් කරපු බ්‍රිතාන්‍ය නිලධාරීන් පොහොසත් වෙළෙන්දන් සහ පාලනයට උදව් කරපු අයව කොල්ල කෑවා. ජනප්‍රවාදය එහෙම හොරකම් කරපු සල්ලි සහ බඩු බ්‍රිතාන්‍ය බදු වලින් පීඩා විඳපු අසරණ වෙච්ච ගමේ දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා කියලා තමයි ජනප්‍රවාදය කියන්නේ. ඔහුගේ අවසානයේ ඔහු බ්‍රිතාන්‍ය පාලනයට ලොකු හිස රදයක් වුණා. අන්තිමේදී ඔත්තුකරුවෙකුගේ උදව්වෙන් ඔහු අල්ලාගෙන 1864 දී මරණයට පත් කළා. ජාතිය පිනට පහළ මෙවන් මිනිසුන් තමන්ගේ ජීවිතයේද පරදුවට තබා අයිතු ලෙස අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් බදු එකතු කරන ඔවුන්ගේ ශ්‍රමය සූරා කන එකල පාලනයට විරුද්ධව නැගී සිටින ලදී. එහෙත් තමන්ගේම හුදු ලාභය උදෙසා මෙවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් පාවා දී ඔවුන් විනාශ කරන ලදී. මෙවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් ගතින් විනාශ කර දැමුවත් ඔවුන් මිනිසුන්ගේ හදවත් තුලින් විනාශ කර දැමීමට නොහැකි විය. මෙවැනි මිනිසුන් හැමදාමත් මිනිසුන්ගේ හදවත් තුල ඉහළින්ම සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් පමණමයි. සරදියල් වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් වර්තමානයේද ඇත. අනාගතයේද මිහිපිට පහළ වෙනු ඇත. ඒ වගේම රට ජාතිය පාවා දෙන තමන්ගේම වාසිය උදෙසා කටයුතු කරන මිනිසුන් වර්තමානයේද ඇත. අනාගතයේද පහළ වනු ඇත. එයයි ලෝක ස්වභාවය.